අපි අද කතා කරමු අශෝක අධිරාජයාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව. ಭಾರತೀಯ රණකාමී රාජ ඉතිහාසය තුළ මෞර්ය රාජ පෙළපතේ තුන්වැන්නා වන්නේ අශෝක අධිරාජයන්. චන්ද්‍රගුප්ත රජුගෙන් ආරම්භ වන මෞර්ය රාජ පෙළපත අතිශය රණකාමී එකක් වූවා. අශෝක රජුගේ පියා වූ බින්දුසාර රජු ඔහුගේ පියා වූ චන්ද්‍රගුප්ත රජු විසින් අල්ලා ගන්නා ලද සමස්ත ආසියාවේම බලය එලෙසින්ම පවත්වා ගැනීමට සමත් වූවා. චන්ද්‍රගුප්ත රජු තම ජීවිතයේ අවසාන කාලයේදී පැවිදිභාවයට පත්වන අතර පසුව බින්දුසාර රජු රාජත්වයට පත්වනවා. බින්දුසාර රජුගේ දරු පරපුර අතර බාලයා වූයේ අශෝකයන්. අශෝකයන්ගේ මව් වූයේ ධර්මා දේවියයි. ඇතැම් මූලාශ්‍රවලට අනුව චම්පා ලෙසද හඳුන්වලා තිබෙනවා. කුඩා කල සිටම රණකාමයෙකු වූ අශෝකයන් එවකට ඉතාමත්ම උසස් විද්‍යාධනයක්ව තිබූ තක්ෂිලාවේ ශිෂ්‍යයෙකු බව බොහෝ දෙනාගේ අදහසයි. අශෝකයන් කොතරම් යුද ශිල්පයේ දක්ෂයෙක්ද කියතොත් බින්දුසාර රජුට එරෙහිව තක්ෂිලා ප්‍රදේශයේ ඇතිවන කැරැල්ල මර්දනය කිරීමට බින්දුසාර රජු විසින් තෝරාපත් කරගන්නා ලද්දේ බාලයා වූ අශෝකයන්. තම යුද හැකියාව වඩා හොඳින් ප්‍රකට කළ අශෝකයන් තක්ෂිලාවේ කැරැල්ල සාර්ථකව මැඩ පවත්වනා අතර ඒ සමගම යුවරාජ භාවයට පත්වනවා. තක්ෂිලාවේ යුවරාජ භාවයට පත්ව බීදිසානුවර දේව නම් සිටුවරයාගේ දේවී නම් කුමරිය විවාහ කරගන්නා අශෝකයන් මිහිඳු හා සංඝමිත්තා නමින් දරුවන් දෙදෙනෙකුද ලබනවා. තම පියාගේ අභාවයෙන් පසුව අශෝකයන් රාජත්වයට පත්වන නමුත් එය ඉතා සාමකාමී බල හුවමාරුවක් නම් වූයේ නැහැ. ඒ මන්දයත් ඒ උදෙසා සහෝදරයින් 99 දෙනෙකු ඝාතනය කළ බව පුරාවෘත්තවල සඳහන් වෙනවා. පුරා වසර 4ක් තම රාජත්වය තහවුරු කර ගැනීමට සහෝදරවරු සමග විවිධ ගැටුම් ඇති කර ගැනීමට සිදු වූ බවත් සෑම විචාරකයෙක්ම මේ පිළිබඳව එකඟතාවයක් දක්වන්නේ නැහැ. වැඩිමල් සුසීම පමණක් ඝාතනය කළ බවට අදහස් පවතිනවා. ඒ වගේම සහෝදරයන් 6 දෙනෙකු පමණක් ඝාතනය කළ බවටද අදහස් පවතිනවා. කෙසේ හෝ සහෝදරවරු සමග කළ ඝාතනයකින් පසුව අශෝකයන් රාජාභිෂේකයට පත් වූ බවයි සඳහන් වෙන්නේ. සහෝදරවරු සමග ඝාතනයෙන් පසුව අශෝකයන් චණ්ඩාශෝකයන් ලෙස හැඳුන්වූ බවත් ඒ වගේම අශෝකයන් චණ්ඩාශෝකයන් ලෙස හැඳුන්වුයේ එලෙස නොව කාලිංග යුද්ධයෙන් පසුව ලක්ෂ ගණනක් මිනිසුන් මරා දැමීමෙන් පසුව යයිද අදහස් පවතිනවා. කාරුකවති, පද්මාවති, අසන්ධිමිත්‍රා ලෙස භාර්යාවන් සිව් දෙනෙකු සිටි අතර බොහෝ විට අශෝකයන් ජෛන භක්තිකයෙකු ලෙසද නමුත් අශෝකයන් හින්දු භක්තිකයෙකු ලෙසද සාරවස්තවාදී බෞද්ධයෙකු ලෙසද අදහස් පවතිනවා. තම සීයා වූ චන්ද්‍රගුප්ත පියා වූ බින්දුසාර නැමැති මෞර්ය රාජකීයන් හට කිසි දිනක අත්පත් කර ගැනීමට නොහැකි වූ කාලිංග රාජ්‍ය අත්පත් කර ගැනීමට අශෝකයන් සමත් වූවා. ඒ අති විශාල වූ මනුෂ්‍ය ඝාතනයකින් පසුවයි. කාලිංගය ජයගත්තද අශෝකයන්ට ජයත් පැම්බීමට නොහැකි වූවා. ඒ මන්දයත් තමන් විසින් කළ මහා මනුෂ්‍ය ඝාතනයන් අශෝකයන්ට ඉතාමත්ම දැඩි මානසික පීඩනයක් ගෙන දුන්නා. නිදහස් කාමීව වැඩම කළ නිග්‍රෝධ සාමණේරයන්ගෙන් දහම් පිළිබඳ මූලිකව අවබෝධ කරගන්නා අශෝකයන් මොග්ගලීපුත්ත හිමියන්ගෙන් සතියක් පුරා ධර්මාවබෝධය ලබා බෞද්ධයෙකු බවට පත්වෙනවා.